දවසක් නේවි අපිත් අපේ හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින්. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන කතා කියන මට කරන උදව්වක් වශයෙන් ලයික් එකක් ෂෙයා පාරක් දාගෙන යන්න. අපේ හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් ඔබ හිටියොත් නැති. එක දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ අවසාන දිගෑරුමයි. ළඟක හිටියානම් මම හදලා ගෙනත් දෙනවා සමා. ඇයි කීවාය? සමාධිගේ දෙනෙත් තෙත්තිය. මෙහෙම කියන කෙල්ලගේ කොල්ලව මම ගත්තා. මේක සාධාරණ නෑ. ඇයගේ හිත දිගටම දොස් කියන්නට විය. මේ බලන්නකෝ කරවලත් තෙල් දාලා. කොහොමද මෙහෙම හිතුවේ කියපන් කෙල්ල? සමාධිය ඇසුවාය. තමා ආසම කරන සියල්ල එක කෑම මේසයක තියෙන්නේ කෙසේද? මම මේ කියපන් මම ආස දේවල් හැදුවේ සමා. වාෂ අවංකව කීවාය. සමාධි බලාගෙනම උන්නාය. අම්මා පැමිණ කොටගෝල සම්බෝලේ තබා ගියාය. සමාධිට හේල්ලිනි. එයාම තමයි නෝනේ ඔක්කොම හැදුවේ. මට ඒ දන්නවත් දුන්නේ නෑ. අම්මා කීවාය. ඒකනේ අම්මේ මේ ඔක්කොම කන්න ආසයි. ගොඩක් ආසයි. ගොඩක් ආසයි මේ ගොටකෝල සම්බෝලේට. මට මේ කිරිහොදි චුට්ටකුයි ගොටකෝල සම්බෝලයි ඇතිත් වගේ. කරවල බැදුමින් චුට්ටක් දාගෙන නේද ඩොක්ටර්? වාචා කීවාය. සමාධි දෙනෙත් පමණක් ඔසවා බැලුවාය. උඹ මගේම ෆොටෝකොපියක්ද? නැත්නම් මම උඹේ ෆොටෝකොපියක්ද? සමාධි සිතින් ඇසුවාය. මොකක්කෝ සමානකමක් තමාත් වාෂාත් අතර ඇති බව සමාධි අවබෝධ කරගත්තාය. සමහර විට විමුක්ති තමාට මේ තරම් ලං වූයේද ඒ නිසා වෙන්නට ඇත. ඒ ගැන දුකක් සමාධිගේ හිතේ තිබුණේ නැත. වැව්මාලු කනකොට පරෙස්සමින් හොඳේ කටු තියෙනවා. ඒත් රහයි බං ෂෝක් බොරේ. ඇයි ගීවාය. මාත් ආසම බොරේට. හොඳ වෙලාවට උදේට ටිකක් කාලාවේ. දන්නවනන් නොකාම එනවා. ඉතින් මං කිව්වනේ කෑම ටිකක් කාලා යන්නත් එක්ක එන්න කියලා. ඒත් මෙහෙම ආදර බතක් දෙයි කියලා කවුද දන්නේ වස්තුවේ? සමාධි කීවාය. ඒ නම ලස්සනය. ආදර බත. කොටකෝල සම්බෝලේ නිකං කන්න පුළුවන්. මාත් ආසයි. බත් හැන්දයි ගොටකෝල සම්බෝල හැඳි දෙකයි. අපි ලස්සන කෙල්ලොනේ නේද බං? මෙහෙම කතා කරද්දී ඇය වෛද්‍යවරයක් කියා හිතන්නටවත් අමාරුය. ඒත් ඇත්ත තේය. මේ රතුබත් ෂෝක් කිරිරහයිනේ. මේ අලුත් හාලේ බත්නේ සමා. මම මේ හාලෙම්ම ටිකක් කොහොමරි හෙට එවන්නම්. කන්න ආසත් එකේ. මෙහිනේ හාල් රාජධානියේ ඉතින් පොඩි පොඩි කමත්වල දුර්ලභ හාල් වර්ග හදනවා. උඹ පව්. සමාධි ආසාවෙන් කෑවාය. ඔයත් බත් කටක් කමුකෝ. මං පස්සේ කන්නම්. කෙල්ලගේ හිතේ තියෙන්නේ කොල්ලාගේ කිරිවේලය. බයත් එක්ක. නිපල් තෙද්දලා තියෙන්නේ. දකීද දන්නෙත් නෑ. වාෂ සිතුවාය. කිරිවේල ප්‍රමාද වෙද්දි ඇගේ තනපොඩු තෙත්තෙයි. ඇය බත් කටක් කොහොමත් කන්නේ පුතාට කිරිවේලා දුන්නාට පසුය. එහෙම නැතුව බත් කන්න හෙට හිතක් නැත. ඩෙසර්ට් එකට අපි කිරිපැණි කමු. වාෂා කීවාය. ඇත්තටම කිව්වොත් කෙල්ලේ මං ආසම ඩෙසර්ට් කන්න. ඒත් අද නම් බෑ. මෙහෙම කවදාවත් කාලා නෑ. උඹ කී පාරක් බෙදුවද? බෙදෙන ටික මම කෑවනේ වාස්සුවේ බෑ කියන්නේ නැතුව. අම්මලාත් හිතනවා ඇති කවදාවත් මේ වගේ පෙරේත දොස්තර නෝනා කෙනෙක්ව දැකලා නෑ කියලා.
අනේ අම්මා හරි ආදරේ. එහෙම හිතන්නේ නෑ. කොළඹට අරන් යද්දි නරක් වෙයි. නැත්නම් මම ඩොක්ටර්ගේ අම්මට රසට කෑම එකක් හදලා දෙනවා. අනේ අම්මා තාසයි තමා. මං දවසක එයාවත් එක්කගෙනම එන්නම්. හරි ආසයි රෝන්දේ ගහන්න. සමාධි වාෂාගේ කාමරයට නිකමට මෙන්න එබේ බැලුවාය. ගඩොල් විත්ති පමණක් තිබූ ඒ කාමරයත් තමාගේ සුකෝපභෝගී කාමරයත් අතර ඇත්තේ කොතරම් වෙනසක්ද? ඇයි මොනවද දෙයක් හිතා අමාරුවෙන් හීල්ලුවාය. සමාධිට ඇමතුමක් ආවේ විටය. ඇයගේ ලස්සන අත් බෑගෙන් ඇගේ පරණ දුරකථනය පිටතට ගත්තාය. එන නම්බස් කාගෙන්ද කියලා දන්නේ නෑ. ෆෝන් එක කෙල්ලට දුන්නනේ. හවසට පරිගණකෙන් අංක ටික අලුත් දුරකථනයට දාගන්නට ඕන කියා සමාධි සිතාගත්තාය. මේ කතා කරන්නේ කවුද කියා නොදැනම ඇය අමුතුව සම්බන්ධ කරගත්තාය. හෙලෝ, වාෂා සමාධි ළඟම උන්නාය. ඇය සමාධිගේ අතකින් අල්ලාගෙනම ගොස් සාලේ පුටුවෙන් ඇයව වාඩි කෙරෙව්වේ කෑම කෑල්ලේ රස්නේ ටිකක් ඇති නිසාය. සාලේ එහෙම නැත. එළියේ සුළඟ ඕනවටත් වඩා එහි ඇත. සමාධි සිනාසුනාය. සමාධි, මම හිමාලි කතා කරන්නේ. මොකද මම කිව්ව දේ ගැන හිතුවද? අපි හම්බ වෙනවා නම් අදහස විතරයි මට පුළුවන්. මොකද කියන්නේ? හිමාලි ඇසුවාය. සමාධි දුරකථනයේ කනේ තබාගෙනම මොහොතකට වාෂා දෙස බැලුවාය. මේ ගෑනු ආත්ම දෙක අතර ඇත්තේ කොතරම් වෙනසක්ද කියා ඇය සිතුවාය. ඔයා ඇත්තටම මේ කෙල්ලට ආදරේ කරන්න ඇති. මේ තරම් වටින කෙල්ලෙක් විදියට මටත් මේ කෙල්ලෝ පේන්නේ නිසා. ඒත් මේ හිමාලි මොන මල පෙරේත දිෂ්ටියක්ද බබා? ඇයි විමුක්තියකින් ඇසේ සිටිනි. මං උදෙත් ඔයාට කිව්වා. ඇයි මේ මට ගත්තේ? කරුණා කරලා මට කෝල් ගන්න එක නතර කරන්න. තියෙන දෙයක් විමුක්තිය එක්ක කතා කරගන්න. ඔයා මම කවුරු කියලාද හිතන් ඉන්නේ? සමාධි වෙවලමින් මෙන් කීවාය. මේ වෙලාවේ වාෂාත් මෙතන ඉන්නවා නේද කියාවත් සමාධි සිතුවේ නැත. ඇරත් හිමාලි කතා කළ බව ඇය වාෂාට දවල් කීවාය. මේ කතා කරන්නේ හිමාලි බව වාෂාට ඉවෙන්මෙන් දැනුනි. මේ වගේ දහදුරා ගෑනු ආත්මයක් ඇත්තේ ඇයට. පව්, ඩොක්ටර්ට වද දෙනවා. ඔයත් මේ වලට වග කියන්න ඕන සුදු අයියේ. කපටි ගෑනු එක්ක ඔයාට සම්බන්ධකම් තියාගන්න බෑ. මොකද ඔයා හරි අහිංසක පිරිමියෙක්. වාෂා සිතින් කීවාය. ඔයා කවුද කියලා කියන්න මම දන්නවා. ඔයාගේ දොස්තර පාට් හොස්පිටල් එකට තියාගන්න සමාධි. මම කතා කරන්නේ මගේ කොල්ල ගැන. හිමාලි කීවාය. සමාධිව වෙවුලන්නට විය. ඇය වෙවුලන ඇයරු වාෂාද දැක්කාය. මොකක් කරි වහුදු දෙයක් කිව්වා. ඩොක්ටර්ට කේන්තිය දරාගන්න බෑ. හිමාලි, ටිකක් මනුස්සකමට කතා කළාම පාට් එකට එන්න එපා හොඳද? තමන් කවුද කියලා දැනගෙන කතා කරන්න. ඔයා වගේ ලෝ ක්ලාස් කෙනෙක් එක්ක මට ආගියු කරන්න ඕනකමක් නෑ. සමාධි කීවාය. ඇයගේ දෙනෙත් පවා තෙත්ත තිබුණු වාෂා දැක්කාය. ඇය මොහොතක් කල්පනා කළාය. ඊටත් පසු ඇය කරුණාවෙන් සමාධිගේ අතේ තිබූ දුරකථනය ගත්තාය. සමාධිට පුදුම සිතුනි. ඇය හිසින් කීවේ එපා කියාය. ඒත් වර්ෂා ඇයව වැළක්වුවාය. හෙලෝ, මොකෝ සමාධි කතා කරන්නේ නැත්තේ? ක්ලාස් එක ගැන කියලා දෙන්න තමයි මම හම්බවෙමු කිව්වේ. අනුන්ගේ මිනිස්සු BMW පෙන්නලා අයිති කරගන්න එන මහලොකු හයි ක්ලාස් කෑල්ල. හිමාලි කීවාය. වාෂා හයියෙන් හුස්මක් ගත්තාය. ඇයගේ දෙනෙත්තලින් කඳුළුද පැන්නේය. ලැජ්ජ නැද්ද? මේ ගිය මාසේ වෙන ගෑණියෙක් එක්ක බුදියාගත්ත මිනිහව බඳින්න? ඇයි දොස්තර කෙනෙක්ව අල්ලගන්න අමාරුණාද? හිමාලි ඇසුවාය. හිමාලි කොතරම් පහත් කෙල්ලෙක්ද කියා
වාෂාට සිතුනි. සමාධිට දුකය. කෙල්ල කතා නොකර ඉන්නේ හිමාලි කියාගෙන එන දේවල් වලට ආත්මයක් ඇති කෙල්ලෙට්ට යමක් කියන්න අමාරු නිසා බව සමාධි දනී. ඇය වාෂාගේ අතින් දුරකථනය ගන්න ගියාය. ඒත් වාෂා ආදරයෙන් සමාධිගේ අත හක් කළාය. මොකද කතා නැත්තේ හා? හිමාලි ඇසුවාය. කතා නැත්තේ තමුසේ වගේ පහත් දහදුරා අපුල ගෑණියෙක් එක්ක ඩොක්ටර් වගේ වැදගත් කෙල්ලෙක් කතා කරන්නේ නැති නිසා. ඩොක්ටර් නෙමේ මේ කතා කරන්නේ. වාෂා කීවාය. හිමාලිට පුදුම සිතුනි. මේ කතා කරන්නේ සමාධි නොවන බව ඇයටත් විශ්වාසය. එසේනම් කවුද? කවුද කතා කරන්නේ? දෙනවා ඔතනින් ওই දොස්සර ගෑණිට. මට යාට කියන්න දෙයක් තියෙනවා. අනුන්ගේ මිනිස්සු අල්ලගන්න මහ ලොකු දොස්සර ගෑණි. හිමාලි කතා කරන්නේ එහෙමය. වාෂාට පුදුම නැත. ඔයා මේ ඉඳුල් කඩමාල්ල අර බුදුපහන් දල්වන ගෙදරට අරන් ආවනේ නැන්දේ. ඇය සිතින් සුරම්යාගෙන් ඇසුවාය. හෙලෝ කතා කරනවා. තමුසේ කවුද? හිමාලි ඇසුවාය. මම කතා කරන්නේ වාෂා. වාෂා සත්සරණි මොරගොඩ. විමුක්ති අයියගේ නංගි. කෙල්ල කීවාය. සමාධිගේ දෙනෙත් තෙත්තිය. කෙල්ල මේ වෙවලමින් කතා කරන්නේ විමුක්ති වෙනුවෙන්වත් මොරගොඩ පවුල වෙනුවෙන්වත් නොව තමා වෙනුවෙන් බව සමාධි දනි. පුදුමත් ඒකය. වෙන කෙල්ලෙක් නම් මේ වගේ වෙලාවක හරි ෆන් එකක් ගනි. ඒත් තුඹ එහෙම නෑ. පුදුමයි. කවුද වාෂා? හිමාලි උඩබිම ගොස් ඇසුවාය. ඔව් වාෂා තමයි. වර්ෂා තව විස්තර කරන්න ඕනද මං ගැන ඔයාට? හා? මං කවුද කියලා දන්නව ඇතිනේ නේද? දැන් මොකද්ද මේ දොස්තර නෝනා එක්ක අල්ලන්න යන අඩව්ව? හා? ඔයා මොනතරම් පහත් කෙල්ලෙක්ද? ඔයා හිතන් ඉන්නේ ඇත්තටම කවුරු කියලාද හිමාලි? හා? විමුක්ති අයියාගේ කෙල්ල කියලාද? මේ ගර්ල්ෆ්‍රෙන්ඩ්? හා? මම මේ දොස්තර නෝනාව ළඟ තියාගෙන කියන්නේ. මමගේ කොල්ලගේ නමට තව එකපාරක් අපිරිසුදු කතාවක් කිව්වොත් පරබැල්ලි මම උඹව හොයාගෙන ඇවිත් මරන්නේ. තේරුණාද? තමුසේ හිතාගෙන ඉන්නේ මොනවද? තමුසේ එක්ක විමුක්ති අයියා හිටියා කියලාද? හා? නැත්තම් තමුසේට ලව් කළා කියලාද? පිහිලු කරන්න දන්නව නේද හොඳට? මම විමුක්ති කවුද කියන්න හොඳට දන්නවා. ගොඩක් හොඳට. මම මගේ අයියව දන්නේ අවුරුදු 3 ඉඳලා. ඕත් කොල්ලෙක් තමයි. ඒත් එහෙම වලත්තෙක් නෙමේ. අනික ගෑණියෙක්ව දැකලා කුලප්පු වෙන මිනිහෙක් නෙමේ. මගේ කොල්ලා කිස් කළා නම් කිස් කළේ මාව විතරයි. දැන් ඩොක්ටර්. ඒ නිසා තමුසේ මේ නිකන් පහත් ගෑණියෙක් වගේ කතාවක් හදාගෙන ඉන්න එපා. එහෙම වුණොත් මායි තමුසෙව පොලිසියට එක්කගෙන ඉන්නේ. ඒක මතක තියාගන්නවා. හොඳට. හරි? තමුසේ මොනවද හලෝ ආදරය ගැන දන්නේ? මහලොකු මල පෙරේත වහන්තරාව එනවා අයිති ඉල්ලගෙන. හෙට අනිද්දා වෙද්දි මහ ගෙදරින් නම්බු පිටින් ගියේ නැත්නම් මම නැන්දට කතා කරලා තමුසේ යවනවා. අනික අයියටයි ඩොක්ටර්ටයි නිදහසේ ඉන්න දෙනවා. මේ අහිංසක කෙල්ල. තමුසෙට හලෝ මේ ඩොක්ටර්ගේ යට ඇඳුමක තියෙන ගෞරවයක් තියනවද? හා? තව එකපාරක් හරි ඩොක්ටර්ට කතා කරලා තිබ්බොත් මම නාවලට ඇවිත් තමුසේ ඇදලා ගන්නේ. මට එහෙම කරන්න බැරි නෑ. මගේ අයියටයි එයාගේ නෝනටයි නිදහසේ ඉන්න දෙනවා. තමුසගේ වල් ජාතකයේ කියනවා මේ ජීවිතය ගැන දන්නේ නැති කෙනෙක්ට. මම මගේ අයියගේ මයිල් ගහක් ගානේ දන්න කෙල්ල. ඒක අහිංසකයා නිසා තමුසට මෙහෙම ඉන්න ලැබිලා තියෙන්නේ. මොරගොඩල වැදගත් මිනිස්සු. තමුසයාගේ වහන්තරාවක් ඔය ගෙදරට වද්දාගත්ත නැන්දටයි මම බනින්නේ. ආයෙම අරන් අහුවෙන්න එපා. වාෂා ඔය ටික කියාගෙනම ගොස් එහෙමම දුරකථනය කට් කළාය. ඇයගේ දෑසින් එක දිගට කඳුළු ගලාගෙන ගොස් තිබුණි. එවැනිම කඳුළු පොදා සමාධිගීද දෙනෙත්තල විය.
එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එක නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.